රයිට් ගවිදු සෙල්ලම්කාර නිෂ්පාදනය කරන ආයතනයක් පවත්වාගෙන යයි බලාගමු. මෙම ව්‍යාපාරයේ 11 නිමැවුම් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක්ද ගබඩාවක්ද පවතී කියලා තියෙනවා. හරි. බලා ගන්න මුලින්ම තියෙන පුතා කර්මාන්ත ශාලා කුලිය තියෙනවා. අපි මෙතන කුලිය කියලා දාගමු. විභජන පදනම තියෙනවා. විභජන පදනම බිම් ප්‍රමාණය දහස් වලින් යන්නත් පුළුවන්. කර්මාන්ත ශාලා කුලිය 40යි. මෙතන රුපියල් 1000 භාවිතා කරමු. හරිද? බිම් ප්‍රමාණය කෙටි කළොත් එහෙම එන්නේ 3ට 2 අනුපාතය 3ට 2 අනුපාතය මට මේක බෙදලා කියමු බලන්න එන ගන්න. 3යි 3යි 2යි 8යි 8ෙන් බෙදපුවම 5යි 5 3 15යි 10යි බලන්න හරිද? බලත් එක් කරගන්නවා නම් මේකට සම්පූර්ණම පුතා හරියක් දෙන්න මේකට. එක පේලියකට එක හරියයි. සම්පූර්ණ හරන එක පේලියකට එක හරියයි මම ලකුණු අන්තිමට කියන්නම්. රයිට්? ඊළඟට ගමු විදුලිය 90යි. මේ විදුලිය බෙදන්න සුදුසු පදනම කිලෝවොට් පැය කිලෝවොට් පැය නම 10යි 17යි 3යි 10යි 17යි 3යි මේ මෙහෙම පුතා වරහන් ඇතුලේ ලියනවටත් අනුපාතේ ලකුණු හම්බෙනවා. හරිද? මෙහෙම වරහන් ඇතුලේ අනිවාර්යෙන්ම අනුපාත ලියා ගන්න. හරි මට කියන්න මෙතන 10යි 17යි 3යි එකතු කළාම 30යි 90 30න් බෙදපුවම කීය දෙන්නේ 3යි 3 වරක් 10 30යි 3 වරක් 17 කීයද 50 1යි 3 වරක් 3 9යි බලන්න හරියද පේලියම හරනම් එක හරියක් දෙන්න කොහොමද කරලානේ ඊළඟ රක්ෂණයේ යන්ත්‍ර අපිට දීලා තියෙනවා 700යි 700යි යන්ත්‍ර පිරිවැය පදනම් කරගෙනයි බෙදන්නේ. බලන්න ගානේ යන්ත්‍ර පිරිවැය තියෙනවා 2ට 5 අනුපාතය 2ට 5 අනුපාතය කීයද 200යි 500යි මේක ඉරක් හරිද සම්පූර්ණ මහත්නම් පේලියටම හරියා. ඊළඟට ෂය යන්ත්‍ර පිරිවැය පදනම් කරගෙන 14 2ට 5 අනුපාතයට බෙදපුවම කීය දෙන්නේ 14 7ෙන් බෙදපුවම 2යි 2 වරක් 2 4යි 2 වරක් 5 10යි බලන්න හරිද කියේ යන්ත්‍ර ෂය. ඊළඟට වක්‍ර ද්‍රව්‍ය තියෙනවා 250. මේ වක්‍ර ද්‍රව්‍ය 250 3ට 2 අනුපාතයට බෙදන්න කියලා ගාණ විශේෂයෙන් කියනවා. කීයද බෙදුණා මෙන්න 3ට 2 150යි 100යි අනුපාතය. ඊළඟට වක්‍ර ශ්‍රමය දීලා තියෙනවා ගානේ කියනවා සමව විභජනය වෙනවා 28.88 සමව කීයද 14.88
4යි 4යි 14.4 බලන්න හරියද? සම්පූර්ණ පේලියටම හරියක්. පේලියටම හරියක්. වක්‍ර වෙනත් කෙලින්ම අපිට දෙනවා ගානේ මෙතන ගමු වක්‍ර වෙනත් කෙලින්ම දීලා තියෙනවා නම් ඍජු පදනම 77.12 73.56යි 2.56යි 10යි කෙලින්ම හරියක්. මේ ටික හරියයි කුසල සම්පූර්ණ විභජන පදන් ටික හරි. හරි. දාලා ඉන්න. ඊට පස්සේ වක්‍ර වෙනත් හරි. මේ ටික හරි. මේ ටිකේ සමස්ත එකතු අරගෙන දෙමු පුතා. මේ ටිකේ සමස්ත එකතු ටික කියන්න බලන්න. අපි මේකට කියනවා රැස්සු පොදු කාර්යය. අපි ප්‍රාථමික විභජනය කියලා අදහස් කරන්නේ මේක. හරිද? සමස්ත එකතු ටික අරගෙන දෙමු. කෑ 487යි 487යි 693යි 693යි 20යි. පුතා මේකට කියන්නේ රැස්සු පොදු කාර්යය. මේ පේලිය හරිනම් මේකටත් හරියක් දෙන්න. පේලිය හරිනම් මේකටත් හරියක් දුන්නා. හරිද? ගානේ ගබඩාවේ තියෙන පොදු කාර්ය ටික 20 නැවත නිෂ්පාදන දෙකට බෙදලා දෙන එකට කියනවා පුතා ද්විතික විභජනය. ඉතින් මේක ගබඩාදී ආචනාපත් සංඛ්‍යාව අනුව තමයි විභජනය කරන්න තියෙන්නේ. මට බලලා කියන්න 13යි 7යි කියන අනුපාතයට තමයි අපිට මේක බෙදන්න තියෙන්නේ. බෙදපුවාම එනවා කීයද? 13යි 7යි ෆයිනල් ආන්සර් එනවා කීයද? 500යි 700යි. හරි නේද? අපි මේකට කියනවා අය වැයගත මුළු පොදු කාර්යය. අය වැයගත මුළු පොදු කාර්යය. හරිද? කියන්නේ කියනවානේ. හරිද? අහගමු. මෙතනින් එහාට අන්තර්ග්‍රහණ අනුපාතය කියන එක අපි හොයාගන්න ඕනේ. මේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගන්න මුලින්ම යන්ත්‍ර පැයක අන්තර්ග්‍රහණය ගන්න කියනවා ගානේ. යන්ත්‍ර පැය මතම තමයි අන්තර්ග්‍රහණය කරන්නේ. අපි දෙකම එකට ගමු. මේ අයවැයගත මුළු පොදු කාර්යය රුපියල් ලක්ෂ 5 මට කියන්න බලන්න පළවෙනි දෙපාර්තමේන්තුවේ අයවැයගත යන්ත්‍ර පැය කීයක් තියෙනවද? පළවෙනි දෙපාර්තමේන්තුවේ අයවැයගත යන්ත්‍ර පැය කීයක් තියෙනවද? 10000යි නේද? 10000න් බෙදපුවම කියන්න පැයක අන්තර්ග්‍රහණය මෙතන එක හරියක් දෙන්න. එක හරියක් දෙන්න. හරි නේද? මෙතනත් ශ්‍රම පැයක නෙමේ යන්ත්‍ර පැයකම අන්තර්ග්‍රහණය. මේක යන්ත්‍ර පැයම තමයි භාවිතා කරනවා කියලා ගානේ කියන්නේ. අයවැයගත මුළු පොදු කාර්යය රුපියල් ලක්ෂ 7 බලන්න යන්ත්‍ර පැය කීයක් තියෙනවද අනිත් දෙපාර්තමේන්තුවේ? 35000න් බෙදුවම කීයද? පැයක අන්තර්ග්‍රහණය වෙනවා පුතා 20යි. එක හරියක් දෙන්න. හරිද?
right ඊළඟට අපිට ගානේ කියන්නේ ඒකක විකුණුම් මිල හොයන්න කියන කාරණය. right අපි ගමු මුලින්ම ඍජු ද්‍රව්‍ය ගන්න මෙතනට 120යි බලා ගන්න. ඍජු ද්‍රව්‍ය 120යි. ඍජු ශ්‍රමය එනවා පුතා. ඍජු ශ්‍රමය එනවා 90යි. ඍජු වෙනත් එනවා 45යි. මට කියන්න ප්‍රාථමික පිරිවැය කීයද ගන්න? 255. මේ 255ට හරියක් දෙමු. මේ 255ට හරියක් දෙමු. හරි. මෙහෙමයි දැන් පේපර් එක මම අද හවසනේ කතා ගන්න හිටියේනේ. එතකොට කෙලින්ම කියනවා සමහර අය ඉන්න බලන්න නෙමෙයිද එහෙම. පේපරේ නැතුව නම් ඉන්න එපා. දැන් මේ ක්‍රමය තමයි මම දිගටම කරන්න හිතුවේ. නේ අර IT වෙලාවට තමයි ගැටලුවක් එන්නේ නැත්නම් මේ ක්‍රමයේම යන්න පුළුවන්. ඒක නිසා මේක දැන් ලේසි නේ. ෆෝමැට් එක ගහලා තියෙනවා. මේ සහෝදරය ඒක ලේසි. නේ? හරි. පැයක අන්තර්ග්‍රහණය ගන්න 50යි 20යි මෙතනින් වැඩි කරනවා බලන්න. පළවෙනි දෙපාර්තමේන්තුවෙන් පැය 3යි දෙවෙනි දෙපාර්තමේන්තුවෙන් පැය 5යි බලාගන්න. මෙතන එනවා පුතා 150යි මෙතන එනවා 100යි කීයද එකතු? 500 නෑ 300යි 400යි 505යි. මේ 505 එක හරියක් දෙන්න නිෂ්පාදන පිරිවැය එකක මේකට නිෂ්පාදන නොවන පොදු කාර්ය එකතු කරන්න 55යි. ඒකක මුළු නිෂ්පාදන පිරිවැය නවා පුතා කීයද? 500. මේකට එක හරියක් දෙන්න. හරි අහගන්න. මේකේ අහන්නේ අපෙන් නේ පිරිවැය මත 120ක ලාභයක් තබාගෙන මල් පෝච්චියක් අලෙවි කරනවා නම් නේ මේක මත 120ක් කැල්කියුලේට් කරමු. සියයට 20ක් කැල්කියුලේට් කරනවා අපිට ලාභ එනවා කීයද පුතා? 112ක් ලාභ එනවා. 560යි 112යි එකතු කළාම මේ තමයි විකුණුම් මිල. මේ තමයි විකුණුම් මිල. හරි ගාන චුට්ටක් කවුන්ට් කරලා කියන්න. සමස්ත හරි ගාන right මේ බලන්න පුතා. right අපි දැන්ට දාගමු ලකුණු දාගන්න මෙතනට. හරි මෙන්න මෙතනින් මුලින්ම ගත්තොත් එහෙම මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි right මෙතන එකට එක ගානේ අපි දාගෙන යන් එක ලකුණ ගානේ දැම්මා බලා ගන්න. එක ලකුණ ගානේ දැම්මා. right මෙතනට දාගන්න ලකුණු දෙක ගානේ දාගන්න. ලකුණු දෙක ගානේ දාගන්න. මෙතන පුතා ලකුණු 2යි 4යි 6යි 8යි අවසානයේ විකුණුම් මිල ගමු. අවසානයේ විකුණුම් මිල ගමු. මෙතන අවසාන විකුණුම් මිල ගාවට ලකුණු දෙකක් දෙන්න. ලකුණු 20යි. මේ ලකුණු 20 දානකොට 20න් කීයද කියලා
ත්‍රිකෝණයක් ඇතුලේ දාගන්න 20න් කීයද කියලා ත්‍රිකෝණයක් ඇතුලේ දාගත්තා. හරිද? සාමාන්‍යයෙන් අණු කොටසකට ලකුණු දානකොට මේ ත්‍රිකෝණයක් ඇතුලේ තමයි අපි ලකුණු දාන්නේ. හරිද? right. නේද? right. බලාගන්න. හවුල් ව්‍යාපාර ගානේ නිමලා සහ විමලා විසින් 3ට 2 අනුපාතයට ලාලා බෙදමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට 24/4 දින කමල නව හවුල්කරුවෙකු ලෙස බඳව ගන්නවලු. කමලගේ පැමිණීමෙන් පසුව හවුල් ව්‍යාපාරයේ ගිවිසුම් කොන්දේසි දීලා තියෙනවා අපිට 5-3-2 ආරම්භක ප්‍රාග්ධන මත 10%ක් ප්‍රාග්ධනයට අමතරව සපයන ණය වලට 10%ක් මාසිකව 8.7.5 බැගින් වේතන හිමි වෙනවා කියලා දීලා තියෙනවා. කමල පැමිණෙන දිනයේදී අවුරුද්දේ මුල එන්නේ කමල අවුරුද්දේ මුල එන්නේ පැමිණෙන දිනේදී කීර්ති නාමයේ 300ක් ලෙස 탁සේරු කළ අතර ඒ ප්‍රාග්ධන ගිණුම මගින් ගැළපිය යුතුය කියලා දීලා තියෙනවා. හරි? හවුල් ව්‍යාපාරයේ 25/3/31 දිනට පිළියෙල කර තිබූ ජංගම ගිණුම පහත පරිදි වේ. දැන් ජංගම ගිණුම හදලා තියෙන්නේ ඒගොල්ලෝ. ජංගම ගිණුම හදලා වුණාට වැරදි අඩුපාඩු මගහැරීම එකේ තියෙන්න පුළුවන්. අපි බලමු. ජංගම ගිණුම සඳහන් වුණ කරුණු නිවැරදි වූ නමුත් ගිණුම් තැබීමේදී පහත කරුණු සැලකිල්ලටගෙන නොමැත බව අනාවරණය විය. right? මුලින්ම අපි හොයාගමු එහෙනම් කෙටුම්පත් ලාභය වැරදි සහිත ලාභය කීයද? ඔයාලා ගන්න ඔයාලගේ තියෙන ගානේ ජංගම ගිණුමෙම ගමු. ප්‍රාග්ධන පොලී වල එකතුව ගන්න ඉස්සරහින් ලියන්න. වේතන වල එකතුව ගන්න ඉස්සරහින් ලියන්න. ලාභ කොටස් වල එකතුව ගන්න ඉස්සරහින් ලියන්න. වේතන ටික එකතුව, ප්‍රාග්ධන පොලී ටික එකතුව, ලාභ කොටස් ටික එකතුව ගත්තම කීයද පුතා අපිට එන සමස්ත කෙටුම්පත් ලාභය? හරි. කීයද එන්නේ සමස්ත කෙටුම්පත් ලාභය? 600යි. 600යි. දාගන්න මේ ගානේ ඉපයූ ලාභය නිවැරදි කරලා ගණනය කරන ප්‍රකාශනයක් අපි දාගමු මෙතන. ලාභ සංශෝධන ප්‍රකාශය ඇතුල් පැත්තේ කෙටුම්පත් ශුද්ධ ලාභය දාගමු 600යි. පුතා රුපියල් 1000 භාවිතය තියාගමු. රුපියල් 1000 භාවිතය තියාගමු. එතන උඩින් රුපියල් 1000 භාවිතයක් right. දැන් බලමු පහත මගහැරීම් සිදු වෙලා තියෙනවලු. එක කියවන්න. විමල විසින් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මාසිකව 8කට ගොඩනැගිල්ලක් කුලියට දීපු නමුත් මේ පිළිබඳව කිසිම සටහනක් තබා නොමැත. 8 වැඩි කරන්න 12. 12 96ක් ගොඩනැගිලි කුලිය. ඩබල් එන්ට්‍රිය ලියන්න පැත්තකින්, ඩබල් එන්ට්‍රිය ලියා ගන්න පැත්තකින් ගොඩනැගිලි කුලී වියදම හර ජංගම ගිණුම බැර. ගොඩනැගිලි කුලී වියදම හර ගොඩනැගිලි කුලී වියදම හර ජංගම ගිණුමට බැර. මම මෙතන ලියා ගන්නම් බලා ගන්න. ගොඩනැගිලි කුලිය හර 96යි ජංගම ගිණුමට බැර 96යි. මෙතන පළවෙනි එක ලාභ කියලා දාගන්නවා. බලා ගන්න. පළවෙනි එක ලාභ කියලා දාගත්තා. බලාගමු. 2 බලන්න දෙවෙනි එක නිමලා විසින් ව්‍යාපාරයේ මාර්තු මාස විදුලි බිල 5ක් තම පෞද්ගලික මුදලින් ගෙවා ඇති නමුත් ඒ පිළිබඳව කිසිම සටහනක් තබා නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදමක් පෞද්ගලික මුදලින් ගෙවලා නම් ඒක නැවත යාට දෙන්න ඕනේ විදුලිය. ලියාගන්න ඩබල් එන්ට්‍රිය. විදුලි වියදම හර 5යි
ජංගම ගිනුමට බැර පහයි. මේ විදුලි වියදම ගාව ලාභ කියන වචනේ ලියාගමු. ලාභයට බලපාන දෙයක්. ලාභයට බලපාන දෙයක්. 3 කියවන්න. 25 3.31 දින පැවති පිරිවැය 300ක් වූ තොගය ගබඩාවේ ඇති වූ ගින්නකින් විනාශ වූ අතර එයින් බේරාගත් තොගයේ පිරිවැය 60කි. මෙහිදී සිදු වූ හානිය වෙනුවෙන් 80ක් රක්ෂණ සමාගම ලබා දීමට එකඟ වූ අතර ඒ පිළිබඳව කිසිම සටහනක් තබා නැත කියලා අපිට කියනවා. right? ඉගෙන විනාශ වෙලා තියෙනවා තොගයක් නේ. ගබඩාවේ තිබිලා තියෙනවා ලක්ෂ 3ක් වූ තොගයක් නේද? ඒ ලක්ෂ 3ක් වූ තොගය ඇති වූ ගින්නකින් විනාශ වූ අතර එයින් බේරාගත්තු තොගයේ පිරිවැය 60යි. අපි 60 පැත්තකට දාමු. 60 පැත්තකට දැම්මොත් ඇත්තටම විනාශ වෙලා තියෙන තොගේ වටිනාකම කීයද? 300ක් විනාශ වුණාට 60ක් බේරගත්තානේ. අපි බලන්නේ ඇත්තටම විනාශ වෙලා තියෙන තොගේ කීයද? 240යි නේ. 240 ඩබල් එන්ට්‍රි ලියන්න හැමෝම ඩබල් එන්ට්‍රි 3ක් විතර ලියවෙනවා. හානි වූ තොග ගිණුම හර 240යි. විකුණුම් පිරිවැය බැර 240යි. මෙතන ලාභ කියන වචනේ දාගමු. ලාභ කියන වචනේ දාගමු. 300ම දාන්න ඕනේ නැහැ. 240යි විනාශ වෙලා තියෙන්නේ. හානි වූ තොග ගිණුමට හර විකුණුම් පිරිවැය ගිණුමට බැර. දැම්මට කැල්ලයකට දාලා දෙන්න. ඔය විනාශ වුණු තොගයෙන් රිකවර් වෙනවලු පුතා 80ක් දාලා දෙමු. 80ක් රක්ෂණ සමාගම දාන්න එකඟ වෙනවා කීයක් දෙන්නේ? 192ක්. right මෙතන ලියාගමු ඩබල් එන්ට්‍රිය. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 192යි. හානි වූ තොග ගිණුමට බැර 192යි. හරි ලාභ බලපෑමක් එන්නේ. දැන් ඔයා බලන්න මෙන්න මේ ගිණුමේ ඇති වෙන වෙනස තමයි පාඩුව. බලන්න 240යි 192යි අතර වෙනස බලන්න. පාඩුව වෙනවා කියන්නේ 48යි. ලියන්න ඩබල් එන්ට්‍රිය. ලාභ ගිණුම හර 48යි. හානි වූ තොග ගිණුමට බැර 48යි. ලාභ කෙලින්ම ලියවිලා තියෙන නිසා ආය ලාභ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ලාභ කියන වචනේ ලියවිලා. ඊළඟ දැන් මේ බලන්න තුනම එන්න ඕනේ මේ. තුනෙන් ලාභ තියෙනවා මේ. මෙතන ලාභ තියෙනවා. මෙතන ලාභ තියෙනවා. ඔක තමයි අවධානය වෙන්න ඕනේ. ඊළඟ කියන්නේ 2024 10යි එක 25 නෙමෙයි 24 10යි එක 200ක ණයක් හවුලට සපයලා තියෙනවා කමලා. මට පොලිය කැල්කියුලේට් කරලා දෙන්න. 10යි භාගයයි පොලිය කැල්කියුලේට් කරන්න. 200ට 10යි භාගයයි කීයද? 10යි. දාගන්න ඩබල් එන්ට්‍රිය ලියමු. ණය පොලි ගිණුම හර 10යි. ජංගම ගිණුමට බැර 10යි. ණය පොලි ගිණුමට හර ජංගම ගිණුමට බැර 10යි. ඊට පස්සේ තියෙන්නේ අවසානයේ විශ්‍රාම ගැනීමේ කතාව තියෙන්නේ. අපි දැන් බලමු මේ වලින් මේ ණය පොලි ගාවට ලාභ ණය පොලි ගාවට ලාභ දැන් බලමු ලාභ සංශෝධනය කරන්න. ඔයාලම මට කියන්න ලාභ බැර වෙලා තියෙන ඒවා ලාභ බැර වෙලා තියෙන ඒවා ලාභෙට එකතු වෙනවා. හර වෙලා තියෙන ඒවා ලාභෙන් අඩු වෙනවා.
ලාභ ලාභ බැරනම් ලාභයට එකතු, ලාභ ලාභ හරනම් ලාභයෙන් අඩු. මට කියන්න බලන්න. පළවෙනි එකේ මොකද උනේ කියලා කියමු. නේ? ගොඩනැගිලි කුලිය හරණේද අඩු වෙනවා 96යි කුලිය. දෙවෙනි එක විදුලි වියදම හර අඩු වෙනවා 5යි. තුන්වෙනි එකේ විකුණුම් පිරිවැය බැර වෙනකොට එකතු වුණා 240ක්. ලාභ ලාභ හර වෙනකොට අඩු වුණා 48ක්. විකුණුම් පිරිවැය බැර වෙනකොට එකතු නේද? ලාභ ලාභ හර වෙනකොට අඩු 48යි. ණය පොලිය හර අඩු වෙනවා 10යි. එචයි 240ක් එකතු වෙලා මට මේ ටික කැල්කියුලේට් කරලා දෙන්න බලන්න. 101යි 151යි 159ක් අඩු කළාම මට කියන්න සංශෝධිත ලාභය කීයද? සංශෝධිත කාල පරිච්ඡේදයේ ලාභය කීයද? 681යි. 681යි. හරිද? 681යි. පුතා මේ ලාභය අරගෙන එන්න මෙතනට 681යි. 681යි අරගෙන ආවා. අපි ගෙනාවේ ලාභ ලාභ විසර්ජනය තැනට. අලුත් ලාභ ලාභ විසර්ජනය බලාගන්න. මුලින්ම ප්‍රාග්ධන පොලී ගන්න. ඔයාලා මොකටත් ගිවිසුමෙන් ගමු. ගිවිසුම් බලන්න. ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 10%ක පොලියක්. පොලිය දීලා නැති නිසා අතන ජංගම ගිණුමේ තිබුණු පොලියම තමයි 10% කියන එක යටතේ ගන්නේ. 80යි 75යි 65යි කියන්න මේ ටිකේ එකතුව පුතා 220යි. හවුල් වේතන දාන්න මාසේ 12න් වැඩි කරලා 96යි 84යි 60යි කියන්න මේ ටිකේ එකතු කළාම කීය දෙන්නේ? 240. මේ 240 අඩු කළාම ඉතුරු වෙන ගාන තමයි ලාභ කොටස විදියට බෙදෙන්නේ. කීයද ඉතුරු වෙන්නේ? 221. මේ 221 5ට 3ට 2 අනුපාතයට බෙදලා දෙමු. 10න් බෙදලා 5න් වැඩි කළා, 3න් වැඩි කළා, 2න් වැඩි කළා. කීයද? 100 110.5යි 66.3යි 44.2යි 44.2යි right මේ ටික එකතුව 221 මෙතනින් අඩු වුණාම තමයි බිඳුව කියන එක නිර්මාණය වෙන්නේ. අපි මෙතනින් ජංගම ගිණුමට එනවා. ජංගම ගිණුමේ වෙනස් වුණු තැන් ටික තමයි සංශෝධනය කරලා ගන්න යන්නේ. මුලින්ම ශේෂ ටික දාගන්න පුතා 100යි 80යි. ශේෂ ටික දාගන්නවා 100යි 80යි.
දැන් අර ටික අරගෙන ඉමු වෙනසක් නැහැ. රාග්ධන පොලි ටික ගන්න 80යි 75යි 65යි. වේතන ටික ගන්න 96යි 84යි 60යි. අලුත් ලාභ කොටස් ටික ගමු 110යි දශම 110යි දශම 5යි කියන්නේ 66යි දශම 3යි 44යි දශම 2යි මේදී අලුත් ලාභ කොටස් ටික තමයි එතනින් ආවේ. හරි මේක අර ගෙවලා තියෙන ටික එහෙම්මම ගන්න. ගෙවලා තියෙනවා. ගෙවූ ප්‍රාග්ධන පොලිය 30යි 45යි 60යි. ගෙවූ වේතන කියලා දීලා තියෙනවා 40යි 56යි 30යි. පුතා තව මේකට එන දේවල් තියෙනවා අපේ වැරදි නිවැරදි කරපු දිත්තසටහන් ඇතුලේ. කියන්න පළවෙනි එක විමලගේ ජංගම ගිණුමට බැර කුලිය කියලා 96යි. 96නේ. දෙවෙනි එක නිමලගේ ජංගම ගිණුමට බැර විදුලිය කියලා 5යි. ණය පොලිය කමලට දෙන්න ඕනේ. එයාගේ ජංගම ගිණුමට බැර ණය පොලිය 10යි. right අවුරුද්දේ මුල තමයි කමල පැමිණෙන්නේ නේ. හරි අවසානයේ කියනවා අන්තිම දවසේ නිමල හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත අතර එදින ඇයට ගෙවිය යුතු කොටසින් අඩම් මුදලින් ගෙවා ඉතිරිය ණයක් ලෙස සැලකීමටත් එදින හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය 350ක් ලෙස 탁සේරු කරේ ප්‍රාග්ධන ගිණුම මගින් ගැලපීමටත් එකඟ වූ නමුත් එය මෙතෙක් ගලපා නොමැත කියලා අපිට කියනවා. බලා ගන්න කතාව right. අලුත් කතාවක් එන එකක් තියෙනවා යන එකක් තියෙනවානේ. ආරම්භක ප්‍රාග්ධන ශේෂ විදියට දාගන්න හැමෝම ගන්න 80 110ට සමාන නම් ඒකේ පරස්පරය ගත්තම කීයද ප්‍රාග්ධන ශේෂය? 800යි දෙවෙනි එක්කෙනා ගෙනවා කීයද? 750යි. හරි ඊළඟට 650 කියන්නේ අපි දාගමු කමලා ගෙනාපු සල්ලිනේ. එහෙම දාගන්න එයා අලුතෙන් එනවා කියලායි මුල තිබ්බේ. අලුතෙන් එනවා. අලුතෙන් එනවා නම් 650 දැම්මා. කවුරු හරි ශේෂයට දැම්මත් ගැටලුවක් නැහැ. අපි දැම්මා මුලට ලැබීමක් විදියට. උඩ තියෙනවා කීර්ති නාමයේ 300ක් ගලපලා දෙන්න. පැරණි අනුපාතයට බැරකරන්න 3ට 2 උඩම කීය දෙන්නේ? හා 200 180 ගමු ගානේ 180යි 120යි නව අනුපාතයට හර කරනවා 5ට 3ට 2 කීයද? 5ට 3ට 2 150යි 90යි 60යි. මේ තමයි සාමාන්‍යයෙන් පැමිණීම දාගත්තු ආකාරය. ගන්න ෆස්ට් ටයිම් මේක ඇතුලේ එන්නේ මුල පැමිණිලා අන්තිම දවසේ විශ්‍රාමය යනවා. දෙකම තියෙනවා. පැමිණීම මේ ගැලපුවේ නේ. පැමිණීම ගැලපුවා. බලන්න. දැන් විශ්‍රාම ගැනීම කතා කරනකොට මේකේ විශ්‍රාම යන්නේ කවුද කියලා කියන්නේ? කවුද යන්නේ? නිමල විශ්‍රාම යනවා.
මුලින්ම කරන්න ඕනේ එයාට දෙන්න ඕන ඔක්කොම ටික දුන්නා. දැන් එයාගේ ජංගම ගිණුමේ ශේෂය වා තුලණය කරලා අන්තිම ශේෂය අරගෙන දෙන්න බලන්න. අන්තිම ශේෂය අරගෙන දෙනවා. කීයද? ගන්න හැමෝම තුලණය කරලා මෙතනින් අරගමු. අපි ඒක ප්‍රාග්ධන ගිණුමට අරගෙන යන්න ඕනේ. කියනවද? අර අතන පොඩි කතාවක් තියෙනවා කාටද? කමලට ණයක් සැපයුව අතර ඒ සඳහා ගෙවිය යුතු කුලි වලින් වසර වලින් අඩක් වසර තුල ගෙවා ඇති නමුත් ඒ සටහන් තබා නැත. අපි ජංගම ගිණුමට අර කරගන්න ඕන එකක් මිස් වුණා. මේ බලන්න. මෙතන දාලා තියාගන්න ගෙවූ ණය පොලිය කියලා කමලට 10න් භාගයක් 5යි. හරි ණය පොලියෙන් අඩක් ගෙවා ඇත කියලා ගානේ දීලා තියෙනවා. බැර හර වෙනවා 5යි. දැන් මට කියන්න මේක තුලණය කළාම ජංගම ගිණුමේ ශේෂය කීය? හා 321.5යි. ජංගම ගිණුමට හර ප්‍රාග්ධන ගිණුමට බැර 321.5ක්. දැන් අන්තිම දවසේ තේරුණාද? කොහෙද? ජංගම ගිණුමටද? වැරදි නිවැරදි කිරීම වලද? වැඩක් නැහැ නෑ. ඒක ලිව්වා නේද? අපි ඒක ගෙවුවා කියලා දානකොට ජංගම ගිණුම හර මුදල් ගිණුම බැර. ලාභයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ණය පොලිය හවුල්කාරයට ගෙවුවොත් පුතා ජංගම ගිණුමට හර මුදල් ගිණුමට බැර. ලාභයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ලාභයට බලපෑමක් ඇති වෙනවා නම් පමණයි ඒක ලාභ සංශෝධනයට ගන්න. හරිද? රයිට්. එන්න මෙතන කීර්ති නාමයේ ගලපන්න බලන්න අන්තිමට. ගෙවිද කොටසෙන් අඩක් මුදලින් ගෙවා ඉතිරිය ණයක් ලෙස සැලකීමට තීරණය කරනවලු. කීර්ති නාමයේ 350යි දුමේ. ආයේ ගලපන්න ඕනේ කීර්ති නාමය. පැරණි අනුපාතයට 3 දෙනාටම දාලා ඉන්න හැමෝ 350 5ට 3ට 2 දාගමු. 5ට 3ට 2 කීයද? 350 බෙදපුවම 100 175යි 105යි හා ඔන්න පැරණි අනුපාතයට බැර කළා. කීර්ති නාමය නව අනුපාතයට හර කරන්න විශ්‍රාම යන කෙනා නැතුව ඉතුරු දෙන්නට මට බලලා කියන්න විශ්‍රාම යනකොට නව අනුපාතයක් දීලාද? නෑ. ඒ වෙලාවට මොකද වෙන්නේ? සමව බෙදන්න කීය ගානේ? 175යි 175. දැන් ඔයාලා මේ නිමලගේ ප්‍රාග්ධන ගිණුම තුලණය කරලා මට කියන්න එයාට දෙන්න තියෙන ගාන කැල්ලකට දාගමු. එයාට දෙන්න තියෙන ගාන කීයද කියලා දාගමු. කීයද එයාට දෙන්න තියෙන්නේ? තුලණය කරලා ගමු. තුලණය කරලා ගත්තම එයාට දෙන්න තියෙන ගාන අපිට එනවා. එයාට බූදල එයාගේ හිමිකම අපිට එනවා. කීයද? 1476.5යි. හරිද? ඕකෙන් අඩක් ගෙවනවා. මෙතනට දාන්න මුදල් කියලා භාගයයි ණය ගිණුමට භාගයයි.
මුදල් කියලා භාගයයි ණය ගිණුමට භාගයයි. කීයද? 1466.5 දෙකට බෙදනවා. කීයද? වැරදිලු. 1326.5යි. ඒක දාවේ ඒක දෙකට බෙදන්න බලන්න. 1326.5 දෙකට බෙදලා ගමු. කීයද එන්නේ? 663.25යි 663.25යි. මුදලින් ගෙවනවා ණය ගිණුමට මාරු වෙනවා. මුදලින් ගෙවනවා ණය ගිණුමට මාරු වෙනවා. මේ තමයි පෞල් ව්‍යාපාර ප්‍රශ්නේ නේද? මම හිතන්නේ පළමු වතාවට පුතා අපිට හම්බුණා මුල පැපක අහලා තියෙන ප්‍රශ්න සමහර ලාවට නේද? මුලත් ඇවිල්ලා අගත් යන එකක් හරි අගත් එන එකක් හරි තියෙන්න පුළුවන්ද? මේ තියෙන හොඳ සාක්ෂියක්. මේ කීර්ති නාමයේ මේ තුලණය කරලා වෙනම ගලපන්නත් පුළුවන්. අර අවුරුද්දේ මුල වෙනකොට මුල ගලපනවා, අවුරුද්දේ අග වෙනකොට අග ගලපනවා. මේ එකම අවුරුද්ද ඇතුලේ අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නේ. ගලපන ආකාරය තමයි ඔතනින් තියෙන්නේ. හරි. සමාගම් ගාන 2025 3:31 දිනට නිදුක පොදු සමාගමේ ශේෂ පිරික්සුම පුතා සාමාන්‍ය ලකුණු හිමි වෙන තැනක් තමයි මේ ආදායම් ප්‍රකාශනයේට උඩින් නම ලියවිලා තියෙන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයේට උඩින් හරි. ගිණුම් වර්ෂයේ සඳහන් වෙලා තිබිය යුතුයි. මෙතන දෙක ලකුණක් හිමි වෙන තැන. අපි ගමු පළවෙනි ගැළපීම හැමෝම බලා ගන්න. 2025 3:31 දිනට තොගේ පිරිවැය 9000යි. එදිනට එහි ශුද්ධ උපලබ්ධියගේ 9100ක් කියලා තියෙනවා. මෙම තොගේ 25 4:10 දින 2000ක වියදමක් දරා 10500කට විකුණා ඇත. එතකොට 2000ක වියදම කියන එක වැඩක් නෑ. රයිට්? ඕකේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය මං හිතන්නේ ඉදිරිපත් කරලා තිබුණ නැත්නම් 6:30 කියන දේ සාපේක්ෂව අපි ලියාගමු. කොතන හරි දීලා තියෙනවද නෑ නේද? රයිට් කමන්න කොහෙන් හරි ලියලා තියාගමු. මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය 6:30. LKS 10ට අනුව ගලපන සිදුවීමක් බවට පත් වෙනවා. ගලපන සිදුවීමක් බවට පත් වෙනවා. 10500න් 2000ක් අඩු කළාම 8500යි ශුද්ධ උපලබ්ධි අගය. පිරිවැය 9000යි ශුද්ධ උපලබ්ධි අගය 8500යි. ඉතින් අපි පිරිවැයට පෙර වැඩක් අපි යමු. මේ විකුණු පිරිවැය යටතේ පෙර වැඩක් එනවා. මුල තොගය, ධන ගැනුම් ඍණ, අවසන් තොගය. මේ අවසන් තොගේ ගාවට සෑම විටම තොගයේ පිරිවැය වාර්තා වෙනවා. මෙතන තොගේ පිරිවැය 9000යි. මේක සටහනේ පෙර වැඩ දෙකෙන් වඩා අඩු වගේ එනවා. දෙකෙන් වඩා අඩු වගේය ජංගම වත්කම් වලට දාගන්න අවසාන තොගය 8500යි. 8500යි අවසාන තොගය 8500යි. 8500 එන විදිය මම පැහැදිලි කරන්නම්. මෙතන පොඩ්ඩක් බලා ගන්න. අපි තොගය විකුණන්නේ 10500කට 2000ක වියදමක් දරලයි විකුණන්නේ. අපි මේකට කියනවා ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම අඩු කළාම ශුද්ධ උපලබ්ධියගේ 8500යි. ඔව්. මම
මුලින්ම දැන් අතනදී කිව්වා අනුමත කරන දවස ඔකේ වැදිලා තිබුණේ නැහැ print වෙන්න ඕන එක 6:30 දින අනුමත වෙනවා කියන දේ පුතා. ඒක දැන් ඉස්සරහට හදන හැම ගානකම සාපේක්ෂව දාන්න 6:30 වගේ අනුමත වෙනවා. ඔයාලා දාගන්න වැදිලා තිබුණ නැත්නම් දාන්න. ඔය ගැළපීම දෙන්නේ ඒක තමයි. ගලපන නොගලපන සිදුවීම් කියන කතන්දරය ඉස්මතු කරන්නමයි දෙන්නේ. දීලා තිබුණ නැත්නම් මම දෙන ගානක අනිවාර්යයෙන්ම දාගන්න 6:30 අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරනවා. ඒතර 6:30ට පෙර වෙන නිසා තමයි ගලපන සිදුවීමක් විදියට දාලා 8500 දැම්මම තොග කපා හැරීමේ අලාභේනවා 500ක් වෙනත් වියදම් වල ලියමු. වෙනත් වියදම් වල ලියන්න කලින් බෙදා හැරීමේ වියදම් දාගන්න 6300යි පරිපාලන වියදම් දාගන්න 9700යි මූල්‍ය වියදම් දාගන්න 6000යි වෙනත් වියදම් දාලා නැහැ. මෙතන වෙනත් වියදම් වලට දාගමු. තොග කපා හැරීමේ අලාභය 500යි. මේක ලකුණු හම්බෙන තැන් right දැන්ම වෙනත් වියදම් වලට තොග කපා හැරීමේ අලාභය 500යි. දෙක 2500ක ණයගැතියෙකු ගුණවත් වෙලා කියන්නේ හානි කරන අලාභ බෙදා හැරීමේ වියදම් යටතේ දාගන්න 2500ක් හානි කරන අලාභ. හරි. ඔයාලගේ ණයගැතියන්ගෙන් 2500ක් අඩු කරන්න 9500න් 2500ක් අඩු කළාම ඉතුරු වෙනවා උත්තර 7000ක් ඉතුරු වෙනවා. පුතා මේ සටහන් අංක 6ට එනකොට සටහන් අංක 6 දාගමු. වෙළඳ ලැබිය යුතු සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු ඉතුරු වෙන ගාන දාගන්න 7000යි. ඕකට 100ට 10ක් හානි කරන ලාභ බලන්න කලින් කරන්න පෙර යට බලන්න ණයගැතිය වෙනස් වෙන තැනක් තියනවද කියලා. පහළ බලන්න ණයගැතිය වෙනස් වෙන තැනක් තියනවද මේකේ ඍජු ප්‍රේෂණ අනම්මනම් නෑනේ බැරපතක් මගහැරීම මොකුත් නෑ. මෙතනට 100ට 10ක් කියන්නේ 700ක් අඩු කළාම ඉතුරු වෙන ගාන කියන්න පුතා 6000 දාන්න වෙළඳ ලැබිය යුතු 6300යි. වෙළඳ ලැබිය යුතු දානවා 6300යි. අපි අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමක් ඇඳගමු. මුල ශේෂය දාන්න බැලට ගානේ දීලා තියෙනවා හානි කරන ලාභ ඉඩ හැරීම 800යි. අග ශේෂය දානවා අපිට ආපු ගාන 700යි. තුලණය කළාම අදිවෙන් කිරීමක් එනවා කීයකද 100ක අදිවෙන් කිරීමක් බවට පත් වෙනවා. ඔයාලගේ බෙදා හැරීමේ වියදම් යටතේ වරහන් ඇතුලේ දාන්න 100ක් හානි කරන ලාභ අධි ප්‍රතිපාදනයක් විදියට දානවා 100යි. හරි දාගන්න පුළුවන් 1 2 හරි 3 ස්ථාවර තැන්පතුව ආරම්භ කරලා තියෙන්නේ 7:11. මට ඔයාලම කියන්න මාස කීයකටද පොලිය බලන්න ඕනේ? බලන්න හැමෝම ස්ථාවර තැන්පතුව 7:1 ආරම්භ කළා නම් නේද? ඊළඟ අවුරුද්දේ 3:31 වෙනකොට මාස 9කට කැල්කියුලේට් කරන්න ඕනේ. මාස 9කට කැල්කියුලේට් කරනවා. ගානේ තියෙනවා 35000යි 35000ට 100ට 12යි 12න් 9ක් කැල්කියුලේට් වෙනවා. කීයක් එනවද පොලිය? තුන්දාස් 150. මේ 3150 වෙනත් ආදායම් කියන සටහනට වැටෙන වගකීම කියන දැනින් ගමු. හරි. පුතා වාර්ෂික වාරිකය 1200න්
ඊළඟ අවුරුද්දේ පොලිය 400ක් අඩු කළාම අපිට එනවා ජංගම කෑල්ල කීයද 800යි. ඊළඟට ගමු 5300න් 800ක් ගියාම ඉතුරු 4000. මේ දෙක දාගන්න ජංගම නොවන වගකීම විදියට දාගමු. මෙතනත් පෙන්වන්න පුළුවන් මම මෙතන වෙනම දාගන්නවා කල්බදුනා හිමියෝ 800යි. මෙතන කල්බදුනා හිමියෝ කීයද ආවේ? 4500යි. ජංගම නොවන තැනට දාගත්තා. දැන් හැමෝම එන්න සටහන් අංක 5 භාවිත අයිතිය සහිත වත්කම. ඉතින් කල්බදු කාලයේ වසර 10යි නේද? ඵලදායි ජීව කාලයක් ගැන සඳහනක් තියනවද මේකේ? ඵලදායි ජීව කාලය ගැන සඳහනක් නැහැ. නැත්නම් අපිට යන්න පුළුවන් සමාගමේ සාමාන්‍ය ෂය කරන ප්‍රතිපත්තියක් විදියට නේ. මේක යන්ත්‍රයක් නිසා නේ 110 කියන එක ගන්නත් පුළුවන්. නැත්නම් කවුරු හරි 10න් බෙදලා මේ වෙලාවේ ගත්තත් වැරදි නෑ. හේතුව අපිට පැහැදිලිව සඳහනක් නැත්නම් දීපල පිරියත යටතේ ෂය කරන අනුපාතය බලන්න ඕනේ යන්ත්‍රවලට. යන්ත්‍රවලට දීලා නැත්නම් අපිට ගන්න පුළුවන් කල්බදු කාලයේ පුරාවටම මේක භාවිතා වෙනවා කියන උපකල්පනය මත යන්න පුළුවන්. පිරිවැය 10000 10න් බෙදපුවම කීයද ෂයෙන්? කීයද? 10යි. 10000න් 1000ක් අඩු කළාම ධාරණගේ කීයද? දාණ්ඩ මූල්‍ය තත්වයට භාවිත අයිතිය සහිත වත්කම 9000යි. හරි. ෂය ටික දාගමු අපි. පරිපාලන වියදම් යටතේ ගමු. යන්ත්‍ර ෂය 1000යි. කල්බදු වත්කම් ෂය 1000යි. අපිට ඊළඟේ කියනවා බලාගමු. හරි බලාගන්න. මේ ගාන පැහැදිලිව තියෙනවා ගෙව්ව සුද්ධ වැටුප 3600ක් පරිපාලන වියදම් තුල දාලා වැරදි. ඔයාලගේ පරිපාලන වියදම් වලින් ගෙවූ වැටුප අඩු කරන්න 3600ක් මට හොයලා දෙන්නකො පුතා. දල වැටුප 3600 90න් බෙදලා 100න් වැඩි කළාම දල වැටුප එනවා කීයද? දාණ්ඩ දල වැටුප 4000 පරිපාලන වියදම් යටතේ දැම්මා. දැන් අපි ඉතුරු ටික දාගමු. EPF වියදම 100ට 15ක් කීයද? 600යි. ETF වියදම 100ට 3ක් කීයද? ඔන්න දැන් මේකයි. EPF වියදම, ETF වියදම පරිපාලන වියදම් යටට දානවා මේ. දාලා තිබුණේ නැහැ. ඔන්න දැනුයි දාන්නේ. වියදම් දානවා. දැන් අපි එනවා තීගිනුමා බලාගමු. ගෙවිය යුතු EPF ගිණුමට සේවකයාගේ 110 දාමු 400යි. සේවකයාගේ 115 දාමු 600යි. සුද්ධ වැටුප දීලා තියෙනකොට පුතා ශේෂයක් නැහැ. සේවකයාගේ කෑල්ලත් බැරට දානවා. සේවකයාගේ කෑල්ලත් බැරට දානවා. මේ 1000 උපචිතයි. මේ 1000 උපචිතයි. සටහන් අංක 8 යටතේ දාගමු. සටහන් අංක 8
උපචිත EPF 10යි උපචිත EPF දාන්න 120යි ගෙවලම නැහැනේ කෙලිම දානවා ජංගම සටහන් අංක 8 උපචිත EPF දැම්මා ඊළඟට තියෙනවා අවුරුද්දේ මුල කොටසක් 15 ගානේ කොටස් 500ක් නිකුත් කරන ලදී මේ පිළිබඳව කිසිම සටහනක් තබලා නැහැලු පුතා මුදල් වලට ගිහිල්ලා නැති කතාවක් කියන්නේ නව නිකුතුවක් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ දෙමු ලියන්න මෙතන නව නිකුතුව කියලා කැල්ලකට දාලා දෙන්න 15 වැඩි කිරීම 500 15 වැඩි කිරීම 500 හා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ යටතේ දාන්න එකතුව යටතේ දාන්න 7500යි කිසිම සටහනක් තබලා නැහැ කියන්නේ මුදල් වලට දාලත් නැහැ මුදල් වලට 7500ක් එකතු කරන්න කිසිම සටහනක් නැහැ කියන්නේ මොකුත්ම දාලා නැහැ මුදල් හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාවලට එනවා පොදු සංචිතයට රඳවාගත් ඉපයුමෙන් අඩු පොදු සංචිතයට එකතු සංචිත ප්‍රාග්ධනිත කරනවා රඳවාගත් ඉපයුමෙන් අඩු සාමාන්‍ය කොටස් වලට එකතු යෝජිත ලාභාංශය තරුවක් දාලා ලියන්න සටහනක් පමණයි. හුදෙක්ම සටහනක් පමණයි. අපි ශේෂ පිරික්සුම දාගෙන යමු බලා ගන්න. විකුණුම් 86000යි වෙනස් වුණේ නෑ. ගැනුම් දාගන්න පුතා පහළම අපි දැම්මා ඒ තැනට දාගමු ගැනුම් 22000යි විකුණුම් පිරිවැය වෙන තැනට ඔයා දාන්න ඕනේ මුලතොගේ දාන්න 7000යි අදාළ තැනට දාමු පුතා මට විකුණුම් පිරිවැය කැල්කියුලේට් කරලා කියන්න 20000යි මෙතනට කෙලින්ම ගේනවා 20000යි දල ලාභය 60 හරි අහගන්න ස්ථාවර තැන්පතු පොලි එනවා 3150යි කීයක්වත් ලැබිලා නැති නිසා ජංගම වත්කම් වලට වැටෙන්න ඕනේ වෙනම සටහනක් විදියට යන්න පුළුවන් දෙයක් ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලිය 3150යි ඔන්න දාගන්න හරි නේද ඊළඟට මට කියන්න බැංකු ණය අරගෙන තියෙන්නේ 2025 1/1 නම් මාස කීයකටද පොලිය බලන්න ඕනේ මාස 3කට පොලිය කැල්කියුලේට් කරලා දෙන්න ඔහොමම 50000ට 10%යි 4න් 1යි 50000ට 10%යි 4න් 1යි 1000 දාන්න මූල්‍ය වියදම් යටතේ මූල්‍ය වියදම් යටතේ දාගමු ණය පොලිය 1250යි මේකේ තියෙනවා නෑ වැරද්ද තියෙනවා බලා දින ලබාගෙන ඇත බැංකු ණය සඳහා වසරක් සඳහා පොලිය ගෙවා මූල්‍ය වියදම් තුල ඇතුළත් කර ඇත ආයතන පොඩි ගැටලුවක් වෙනවා බලමු මූල්‍ය වියදම් වලට ඒගොල්ලෝ වසරක පොලිය දාලාලු තියෙන්නේ මට එහෙනම් ඔයාලම කියන්න 1250යි එන්න ඕන ගාන නමුත් දාලා තියෙනවා කීයක්ද 50000ට 10%ක් කියන 5000ක් දාලා නම් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා අහගන්න මේක වෙන විදිය මුලින්ම පුළුවන් වැරදි ණය පොලිය අයින් කරනවා මෙතනින් 5000 ඊළඟට පුළුවන් නිවැරදි ණය පොලිය මෙතනට එකතු කරනවා 1250යි දැන් ඔයාලට අහන්න පුළුවන් ලස්සන ප්‍රශ්නයක් සුද්ධ ප්‍රතිඵලය මෙතනින් ගලපන්න බැරිද
නේ ඒ කියන්නේ මෙතන ඇත්තටම කිව්වොත් එහෙම අර වැඩිපුර දාලා තියෙන ටික එකපාර අයින් කරන්න බැරිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කළත් හරි. දැන් මෙතන තියෙනවා ගෙවා මූල්‍ය වියදම් වලට දාලා තියෙනවා. එහෙනම් මට කියන්න ණය පොලිය වැඩිපුර ගෙවලා කීයක් වැඩිපුර ගෙවලාද? 3000 ජංගම වත්කම් වලට දාගන්න ජංගම වත්කම් වලට දාගමු ඉදිරියට ගෙවූ ණය පොලිය 3750යි. පුතා මේක ඉස්සරහට වාරි ඉතාම වැදගත්. මෙන්න මේ දෙකට සටහනක් යන්න පුළුවන් ඕනේ නම් වෙනත් ලැබිය යුතු දෑ. ඕනනම් දාන්න පුළුවන් වෙනත් ලැබිය යුතු දෑ. ඉස්සරහ ලියලා තියාගන්න. ඉස්සරහට මෙහෙම දෙකක් ආවොත් එකපාර සටහන ගියන්න වෙනත් ලැබිය යුතු දෑ. හරි. ඊළඟට උපචිත අධ්‍යක්ෂක ගාස්තුව 2000ක් වන අතර අපි එමු අන්තිමට දාන්න උඩට දාන්න. බැංකු ණයයි ස්ථාවර තැන්පතුයි අපි අන්තිමට ගමු. right. පරිපාලන වියදම් යටතේ දාගන්න අධ්‍යක්ෂක ගාස්තුව 2000යි අධ්‍යක්ෂක ගාස්තුව 2000යි උපචිතයි කිව්ව නිසා සටහන් අංකටේ දාගමු. උපචිත අධ්‍යක්ෂක ගාස්තුව 2000යි. ලකුණක්. සටහන් අංකටට වැටෙනවා උපචිත අධ්‍යක්ෂක ගාස්තුව 2000යි. ඉදිරියට ගෙවූ ප්‍රචාරණය 1000ක් බෙදා හැරීමේ වියදම් තුල ඇතුළත්ලු. ඔන්න ඔතන තමයි පුතා මම කිව්වේ සටහනක් කියන එක හොඳයි කියලා කිව්වේ. දැන් මෙතන මේ ඉදිරියට ගෙවූ වියදම් දෙක තුනක් යනවනේ. පේනවද කියන දේ? ඒ වෙලාවට මතක තියාගන්න සටහනක් වාර්තා කරන්න ඕනේ. නමුත් මම මෙතනම දැන්ට දාගන්නම් බලාගමු. මෙතන යටින් ලියන්නම් දැනට ඉදිරියට ගෙවූ ප්‍රචාරණය 1000යි. මේ ඔක්කොම එකතු වෙන්න පුළුවන් නෝට් එකකට. තේරුණාද? මේ ඉදිරියට ගෙවලා තියෙන ගාන බෙදා හැරීමේ වියදම් ඇතුලේ තියෙනවලු. එන්න බෙදා හැරීමේ වියදම් ගාවට ප්‍රචාරණය වැඩිපුර ගෙවලා තියෙන ගාන බෙදා හැරීම් වලින් අඩු කරලා පෙන්නන්න ඉදිරියට ගෙවූ ප්‍රචාරණය මේ වැඩිපුර ගෙවලා තියෙන ගාන අඩු කරලා ජංගම වත්කම් වලට දානවා ප්‍රචාරණය ඉදිරියට ගෙවුවා කියලා. 23 24 වසරේ බදු 750ක් ප්‍රවර්තන වර්ෂයේ තුල ගෙවා ඇත. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ඇස්බද්ද 700යි. හයිලයිට් කරගන්න. අවසාන කාර්තුවේ ඇස්බද්ද කියන්නේ උපචිත බදු දාගන්න. අවසාන කාර්තුවේ ඇස්බද්ද කියන්නේ උපචිත බදු. ඔයාලගේ සටහන් අංක 8 දාගමු. ආයෙ හොයන්න දෙයක් නැහැ. උපචිත බදු 700යි. උපචිත බදු 700යි. දැන් එමු මෙන්න මෙතන අපි බලා ගන්න හැමෝම ඔයාලගේ ගෙවූ බදු කියන තැනට එන්න පුතා. ගෙවූ බදු කියන තැන 1900 දෙකට බෙදන්න. පේපර් එකෙම කරු. 1900 දෙකට බෙදෙනවා. පෙර වසරට 750ක් නම් ඔයාලම කියන්නේ ප්‍රවර්තනයේට කීයද? වෙනස 1150යි නේද? අහගන්න. ඒ ප්‍රවර්තනයේට ගෙවලා තියෙන 1150ට උපචිත 700 එකතු කළාම තමයි වර්ෂෙම ඇස්බද්ද එන්නේ. සටහන් අංක 3 ලියමු. ප්‍රවර්තන වර්ෂෙම ඇස්බද්ද කීයද එන්නේ? 1850යි. දාගන්න. 1850යි. අර ප්‍රවර්තනයේට ගෙවලා තියෙන ටිකට තව ගෙවන්න තියෙන අවසාන කාර්තුවේ ටික එකතු වුණාම තමයි වර්ෂෙම ඇස්බද්ද එන්නේ 1850යි. පුතා මේකට ඌනාදි ගලපන්න ඕනේ. මට කියන්න මුල වෙන් කිරීම කීයද ගානේ?
900යි අග කියන්නේ ගිය අවුරුද්දට ගෙවපු ගාන. කීයද ගිය අවුරුද්දට ගෙවපු ගාන දුන්නා? 750 නම් ඔයාලම කියන්න අතිබද්දක් නිර්මාණය වෙනවා කීයකද? මේක 150 මෙතනින් අඩු කරලා පෙන්නන්න වර්ෂ බදු වියදම එනවා අපිට. කීයද වර්ෂ බදු වියදම? 1700 දාගන්න. වාර්ෂික බදු වියදම කෙලින් 1700යි. වාර්ෂික බදු වියදම කෙලින් 1700යි. හරි. එන්න 6 වෙනි ගැළපීම තමයි ප්‍රබලතම ගැළපීම. මේ දේපියු සටහනේ පුතා. right? බය නැතුව මුල ශේෂ ටික දාන්න පුළුවන්. ගිය සතිය වගේ නෙමේ. අවුරුද්දේ මුල ශේෂ දීලා තියෙනවා. ගොඩනැගිලි වල දාන්න ෂය වෙන් කිරීම. ගොඩනැගිලි වල ෂය වෙන් කිරීම 3000යි. ලීබඩු උපකරණ ෂය වෙන් කිරීම 1500යි. මෝටර රථ ෂය වෙන් කිරීම 1000යි. ඔන්න ඔය ටික දාන්න අවස්ථාව තියෙනවා. ඒ හැරෙන්න අනිත් ඒවා එකපාර දාන්න යන්න එපා පුතා. ගැළපීම දිහා බලලා ඒ ටික අපිට ඇප්ලයි කරන්න පුළුවන්. හරි? එන්න පළවෙනි එක 25 3.31 දින ඉඩම 20000කට ප්‍රත්‍යාගණනය කරලා ගලපලා නැහැ. ඉඩම් තියෙනවා 18000 මුලට දාන්න 20000 අගට දාන්න. ඔයාලම කියන්න ප්‍රත්‍යාගණනයේදී ලාභයක් එනවා කීයද? දාන්න ප්‍රත්‍යාගණනයේ යටතේ ධන 2000යි. පුතා මේ ලාභය ගෙනල්ලා දාන්න වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ මේ ප්‍රත්‍යාගණන ලාභය ඉඩම් 2000යි. ආදායම් ප්‍රකාශනයේ යටම ප්‍රත්‍යාගණන ලාභය දාගන්නවා ඉඩම් 2000යි. මේක පහලට ඉවර කරන්න ෂය කරන්නේ ධාරණාගය 20000යි. ඊළඟ එකට යන්. අවුරුද්දේ මුල ගොඩ නැගිල්ල 13000කට ප්‍රත්‍යාගණනය කරලා තාම ගලපලා නැහැ. ගොඩ නැගිල්ල දාගන්න මුලට 17000යි. ප්‍රත්‍යාගණනය කරන අගේ දාගන්න 13000යි. මුල නිසා මුල ෂය ටික අයින් කරමු. 3000ක් යටින් අයින් කළා. 3000ක් උඩින් අයින් කළා. පුතා ධාරණාගේ ගමු පැත්තකට. 17000න් 3000ක් ගියාම ධාරණාගේ කීයද? මේ 14000ක් වටින එක 13000කට අගේ කළාම ලාභද අලාභද? අලාභයි. කීයද අලාභේ? වරහන් ඇතුලේ දාන්න අලාභය 1000. වරහන් ඇතුලේ දැම්මා. ඒ අලාභය වෙනත් වියදම් යටතේ දාගන්න ප්‍රත්‍යාගණන අලාභය 1000යි. මේ ප්‍රත්‍යාගණන අලාභය 1000යි. ඊළඟ සතිය වගේ වෙනකොට දෙවන වර ප්‍රත්‍යාගණනය කියන එක අපි ඇප්ලයි කරනවා. තාම ප්‍රථම වර ප්‍රත්‍යාගණනය පමණයි මේ කතා කරන්නේ. ප්‍රථම වර ප්‍රත්‍යාගණනය පමණයි කතා වෙන්නේ. මෙතනින්ම අපි ගමු වාර්ෂික ෂය හොයාගමු. වාර්ෂික ෂය හොයාගන්නවා. මේ ප්‍රත්‍යාගණිත අගයට 100%ක් කීයද? 13000න් 100%ක් කියන්නේ 650 මෙතනට දාන්න
ඒ වගේම පරිපාලන වියදම් වලට දාගන්න ගොඩනැගිලි ෂය 650යි. මේ බලන්න. අපි chart එක ඉවර කරමු. මෙතන ඉතුරු වෙනවා 650 ධාරණාගේ 12350යි. හරිනේ? 2025 1 දින 1200ක ලීබඩු මිලදීගෙන ඇත. නිසි පරිදි ගිණුම් ගත කර ඇත. මුදල් පොත බැර කරලා ලීබඩු වලට හර කරලායි තියෙන්නේ. ආය හර වෙන්න බෑ. උඩ ලීබඩු තියනවා කීයද පුතා? 9000යි. 9000 ඇතුලේ 1200 තියනවද නැද්ද? නිසි පරිදි ගිණුම් ගත කරලා නම් අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් මුලට දාන්න ඕනේ කීයද කියන්නේ? 7800යි මිලදී ගැනීම කෙලින් 1200 දාලා අගට 9000 ආරම් පෙන්නන්න. මේ දෙක වෙන වෙනම ෂය කරන්න ඕනේ. බලාගමු. මේ ටික අපි වෙන වෙනම ෂය කරන්න ඕනේ. හරි. බලන්න. මේකේ ෂය බලනකොට 9000න් දෙකට බෙදෙනවා 7800ට අවුරුද්දටම බලන්න පුතා 100ට 10ක් 780යි 1200ට 100ට 10යි මාස 3කට බලන්න. කීයද මාස 3කට එන්නේ? 124න් බෙදුවම 30යි. මේ දෙක එකතු කළාම වාර්ෂික ෂය කියන්නේ 810යි වාර්ෂික ෂය. පරිපාලන වියදම් වලට දාගමු ලීබඩු ෂය 810යි. ඒක chart එකකට දාමු. වාර්ෂික ෂය 810යි. 15ට ඉවර කරමු 2310යි. ධාරණාගය 6690යි. 6690යි. ඊළඟ ගැලපීමට එමු. ඒකෙම තියෙනවා 2022 10යි 1 දින 1500ට මිලදීගත් මෝටර රථයක් 24 10යි 1 දින 1000කට විකුණන ලදී. මේ පිළිබඳව කිසිම සටහනක් තබල නැහැ කියන්නේ. අඩුම තරනේ විකුණපු මුදලවත් සටහන් කරලා නැහැ. ඕකයි විශේෂත්වය. රයිට්? කිසිම සටහනක් තබල නැහැ. දාගන්න මෝටර රථ 5000ක් මුලට. මම මෙතනින් කෙලින්ම අඩු කරලා පෙන්නන්නම්. බලාගන්න. මුලින්ම පිරිවැය අයින් කරනවා 1500යි. මෙතනින් අයින් කළා. බලාගන්න. මට බලලා කියන්න පුතා පාවිච්චි කරපු කාලය කොච්චරද කියලා. 22 10යි 1 24 10යි කියන අවුරුදු දෙකයි. කැලේකට දාලාම දෙමු. කැලේකටම දාලා දෙමු. 1500ට 115 ගානේ දෙකක්. 1500ට 115 ගානේ දෙකක්. කීයද? 450යි. ෂය යටතේ අයින් කළා 450යි. මේ පිරිවැය අයින් කළා ෂය අයින් කළා. පිරිවැය අයින් කළා ෂය අයින් කළා. අපි ඉවත් කිරීමේ ගිණුමක් ඇන්දොත් එක පිරිවැය දාගන්න 1500යි. දෙක පාවිච්චි කරපු කාලේ ෂය ටික දාගන්න 450යි. පුතා විකුණපු මුදල ගානේ ලස්සන්ට දුන්නා 1000යි. එහෙනම් ඔයාලම කියන්න අලාභයක් නිර්මාණය වෙනවා කීයකද?
මේ 50 ඔයාලගේ වෙනත් වියදම් යටතේ දාගමු. මෝටර් රථ විකිණීමේ අලාභය 50යි. මේ මෝටර් රථ විකිණීමේ අලාභය 50යි. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා පුතා. මේ විකුණුපු මුදල කොහෙටවත් දැම්මා කියලා නැහැ. මුදල් පොත හර කර මෙහෙට දැම්මා කියලා නැහැ. ඒ කියන්නේ තාම මේක සටහන් වෙලා නැහැ. එහෙනම් ඔයාලගේ මුදල් ගාවට ගිහිල්ලා 1000ක් එකතු කරන්න. ඔයාලගේ මුදල් 29200 ගාවට ගිහිල්ලා 1000ක් එකතු කරනවා. දැන්ට එහෙම තියාගමු පස්සේ ගමු. 29200ට 1000ක් එකතු කළේ කිසිම දෙයක් සටහන් කරලා නැති නිසා. right අපි ගමු ඉතුරු ගමු මෝටර් රථ. ඉතුරු මෝටර් රථ එනවා 3500යි. මම වාර්ෂික ෂය හොයලා දෙන්නයි යන්නේ. බලා ගන්න වාර්ෂික ෂය හොයන විදිය. ඉතුරු 3500ට 115ක් කැල්ලකට දාලා දෙන්න පුතා. ඉතුරු 3500ට 115ක් කැල්ලකට මේ 525ට අර ඉවත් කරපු වත්කම මේ අවුරුද්දේ පාවිච්චි වුණා මාස 6ක්. ඇයි ඒ 24 10යි එක වෙන කලින් මාස 6ක් කීයද දෙන්නේ? 100 මේ දෙක එකතු කළාම 637.5යි. මේන්නේ වාර්ෂික ෂය. බෙදා හැරීම් වලට දාන්න මෝටර් රථ ෂය 637.5යි. ෂය යටතේ දානවා 637.5යි. මට මේක 15ට ඉවර කරලා දෙන්න. අගශය මට දෙන්න. අගශය 1187.5 අඩු කරලා ධාරණාගය දෙන්න 15ට 2312.5යි. මේ සෙට් එකේ එකතුව මූල්‍ය තත්ත්වයේ උඩට මේ සෙට් එකේ සමස්ත එකතුව මූල්‍ය තත්ත්වයේ උඩට අරගෙන යනවා. අපි කීයද පුතා? 41,352.5 41,352.5ක් වෙනවා අපිට ධාරණාගය. දෙබියු ධාරණාගය. හරිද? right අපිට ඊළඟට දීලා තියෙනවා 7 වෙනි ගැළපීම කල්බදු ගැළපීම බලා ගන්න. අවුරුද්දේ මුල අරගෙන තියෙනවා පිරිවැය 10,000යි. මූලික ගෙවීම 4,000ක් කල්බදු ගිණුමට හර කර ඇත. පුතා මේ මූලික ගෙවීම අයින් කළාම ඉතුරු වෙන ගාණක් එනවනේ. කීයද ඉතුරු වෙන ගාණ? 10,000න් මූලික ගෙවීම අයින් කළාම ඉතුරු වෙන ගාණ ඕක තමයි ණය වෙන ගාණ බවට පත් වෙන්නේ. කල්බදු කාලය 10යි. වාර්ෂික වාරිකය 1200යි. ප්‍රවර්තන වර්ෂ වාරිකයේ ගෙවා පරිපාලන වියදම් තුලට දාලා අමුවැරදි වාරිකයක් ගෙවන එකක් පරිපාලන වියදම් ඇතුළට එන්න බෑ. ඔයාලගේ පරිපාලන වියදම් වලින් බලාගමු. ඔයාලගේ පරිපාලන වියදම් වලින් අපි අඩු කරන්න යන්නේ කල්බදු වාරිකය කියලා. පරිපාලන වියදම් වලින් අඩු කරන්න 1200ක් අඩු කළා. වාරිකය දාන්න බෑ කොහෙටවත්. කල්බදු නා හිමි යන්න ඕන එකක්.
පළවෙනි අවුරුද්ද පොලියයි දෙවෙනි අවුරුද්ද පොලියයි දීලා තියෙනවා. රයිට් මේ බලන්න අපි ගිණුම් කියන්නයි යන්නේ බලාගමු. කල්බදු ණය හිමි ගිණුම. කල්බදු ණය හිමි ගිණුමට බැර කරගන්න ණය වෙන ගාන 6000යි. සමහර ප්‍රශ්නයක් 6000 කොහොමද එන්නේ? පුතා පිරිවැය දුන්නම මූලික තැන්පතුව අඩු කළාම එන්නේ ණය වෙන ගාන. මේකට හර කරගන්න වාර්ෂික වාරිකය 1200ක්. මේකට බැර කරගන්න පළමු වර්ෂේ පොලිය 500ක්. පුතා මේ පොලිය මූල්‍ය වියදම් යටතේ දානවා. කල්බදු පොලිය මූල්‍ය වියදම් යටතේ දාමු 500යි 500යි. මට කියන්න